දැන් මෙතන for කියන එකේ අපිට ඉගෙන ගන්න ආකාර දෙකක් තියෙනවා. for එකේ එක ආකාරයක් තමයි අගය වැඩි වන විට. ඒකට පාවිච්චි කරන විදිහක් තියෙනවා ආකෘතියක්. මම ඒක දාන්නම්. අගය වැඩි වන විට ඒක අපි ලියන්නේ මෙන්න මෙහෙම. ලියනවා මෙතන for ඊට පස්සේ අපිට මෙතනට ගන්න ඕනි විචල්‍යයක්. විචල්‍ය දෙතිත සහ සමාන ලකුණ. ඊට පස්සේ මෙතන ලියනවා ආරම්භක අගය. ඊට ලියනවා අපි 2 කියලා. අවසාන අගය. අන්තිමට ලියනවා do. ඊට පස්සේ begin එකක් දාලා අපි ලියනවා නැවත සිදුවිය යුතුද. ඊට පස්සේ begin එක end කරන්න ඕනේ. මේක පාවිච්චි කරන්නේ අගය වැඩි වෙනකොට. ඒක තව චුට්ටකින් බලමු. හරි. ඒකම තව එකක් තියෙනවා. අගය අඩු වන විට. මෙතෙන්ට දානවා විචල්‍ය දෙතිත සහ සමාන ලකුණ ආරම්භක අගය. අපි මෙතන පාවිච්චි කරන්නේ පොඩි වෙනසක් තියෙනවා. අපි down to තමයි පාවිච්චි කරන්නේ. down to. ඊට පස්සේ අවසාන අගය එතෙන්ට do එකක් දෙනවා. ඊට පස්සේ begin එකක් දැම්මා කලින් විදිහමයි. begin එකක් දැම්මා. නැවත සිදුවිය යුතුදේ අපි ලිව්වා. ඊට පස්සේ end එක දැම්මා. මේක තමයි ආකෘතිය. ස්ට්‍රක්චර් කියලා කියනවා. හරි. for කියලා දාලා මෙන්න මේ ආකෘතිය දාගන්න. අපි පොඩි ප්‍රෝග්‍රෑම් එකකින් පටන් ගමු. ICT යන වචනය පස්වතාවක් ඉරේ දර්ශනය චිරි. ICT යන වචනය පස්වතාවක් අපේ මේකේ අවුට්පුට් එකක් විදියට අරගන්න යන්නේ. මට ඕනි පස්වතාවක් මේ ICT කියලා මේකේ තිරේ දර්ශනය වෙන. හරි. අපි කෝඩ් එකට යමු. එහෙමයි. ඔන්න මේකෙත් වේරියබල් එකක් අපිට ඕනි වෙනවා. කී වතාවක්ද කියන එකට වේරියබල් එකක්. මම x කියලා ගන්නවා වේරියබල් එක. අමන්නේ අපි x කියලා ගමු. ඔන්න දුන්නා ඉන්ටිජර් එකක්. හරි. ඔන්න begin. ඔන්න මම දැන් ලියන්න යන්නේ අර for do කියන එක. මේ බලන්න for x on 1 2 5 it was later on do මේ 1 to 5 කියන්නේ 1 සිට 5 දක්වා පස් වතාවක් මේක. හරි. මම කියනවා right ln right ln ICT හරි. ඔන්න semicolon එකකුත් දැම්මා. මම මේක read ln එකක් මෙතෙන්ට දාගන්න. n dot run කරලා බලමු. අන්න ICT කියන වචනේ පස් වතාවක් මෙහා තිරේ දිස්කලා. හරි. මෙතන ඔයා මේ වාර ගාන වැඩි කළොත් ඔයා 1 සිට 100 දක්වා වාර ගානක් දුන්නොත්
මොකද කරන්නේ මේ? දැන් ලොකු වාර ගන්නක්. හරි. ඔය කෝඩ් එක ලියා ගන්න. දැන් මේකේ මම තව පොඩි වෙනසක් කරනවා. මට දෙන්න ඕනේ ICTත් එක්ක චානක රාජපක්ෂ කියලාත් චානක කියලාත් පස්වතාවක් print වෙන්න මේ. මම චානක කියලා දුන්නා. දැන් බලන්න මොකද්ද වෙන්නේ කියලා මෙයා. මෙයා කරන්නේ ICT වචනේ පස්වතාවක් print කරලා යටින් චානක් කියලා දානවා. මට වෙන්න ඕනේ ඔහොම නෙවෙයි. ICT කියලා වැටෙනවා චානක් කියලා වැටෙනවා. ඒ විදිහට පස්වතාවක් යනවා. එතකොට අන්න ඒ වගේ අවස්ථාවක තමයි අපි මෙතන begin එකක් දාගන්නේ. ඔයා මේකෙන් මේ ලූප් එකෙන් පස්සේ වෙන්න ඕනි වැඩ එකයි නම් තියෙන්නේ. begin එකක් ආයෙ දාන්න අවශ්‍ය නැහැ. වැඩ කිහිපයක් වෙන්න ඕනි කියනවා නම් අනිවාර්යෙන් ඒ වැඩ ටික ඔක්කොම begin එකකින් තමයි මේකට සම්බන්ධ කරන්නේ. right එකක් දාගන්න. හරි. අපි මේක පොඩි අභ්‍යාසයක් කරමු. ඔයාලා කල්පනා කරලා කෝඩ් එක ලියන්න ඕනි. හරි. එන්න එහෙම කරමු. අපි මේ ගැටලුව වෙනස් කරමු. ආදානය කරන ලද වචනය 10 වතාවක් තිරයේ දර්ශනය කිරීම. අර ඉස්සෙල්ලා වගේ අපෙන් අහනවා මොකක් හරි ප්‍රශ්නයක්. කියමු අහනවා කියලා මෙන්න මෙහෙම please enter your name කියලා. හරි please enter your name කියලා අහනවා. ඇහුවට පස්සේ අපි name එක දුන්නාට පස්සේ මේක තිරයේ 10 වතාවක් අර කලින් වගේ print වෙන්න ඕනේ. එතකොට මේක අපිට variables දෙකක් ඕන වෙනවා. එක variable එකක් ඕන වෙනවා මෙන්න මේ x කියන එක. මේ x එකෙන් වෙන්නේ මෙතන කීවෙනි වාරයේද කියන එක count කරනවා. එයා බලනවා දැන් යන්නේ කීවෙනි වාරයේද? x. එතකොට අපිට ආය variable එකක් අවශ්‍ය වෙනවා මේ enter කරන name එක පද මේ ආදේශ කරගන්න. variables දෙකක් ඕනි. අපි මෙයාගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනි. ඒ ප්‍රශ්නේ අහපු එක අපි variable එකට ආදේශ කරගන්න ඕනි. ඊට පස්සේ ඒක අපේ තිරේ 10 වතාවක් දර්ශනය වෙන්න. අපි මෙහෙමයි දැන් මෙතන please enter your name කියලා අපි අහනවා ප්‍රශ්නයක්. හරිද? ඒ අහන ප්‍රශ්නෙට යා උත්තරයක් දුන්න කියනවා සානික කියලා. ඒතර මේක තමයි අපිට ඕනි මෙහෙම 10 වතාවක් ස්ක්‍රීන් එකේ print වෙන්න. මේ තියෙන අහන ප්‍රශ්නේ මේක තමයි question එක. අපි අර ඉස්සෙල්ලා ඇහුවේ enter your exam mark enter your birthday වගේ අහන ප්‍රශ්නේ. මොකද උනේ කෝඩ් එක ලිව්වද? අර වචනේ නම් පහවදින්න කෝඩ් එක ලිව්වා අර ප්‍රශ්නේ නම් ලියාගෙන තේරෙන්නේ ප්‍රශ්නයක් අහන්න යාගේ දාන right ln එකක් දාලා අහන්න ප්‍රශ්නයක් ඊට පස්සේ ඒක ආදේශ කරගන්න right ln කියලාද මුලින්ම පටන් ගන්න ඕනේ right ln කියලාද ඔව් මුලින්ම පටන් ගන්න ඒකෙන් ඔව් අරගේ මේ right ln එකක් දාලා please enter your number name කියලා දාලා මේ end එකක් දාන්න ඕනද? නෑ sir right ln එකට පස්සේ මේ අර please enter your name කියලා කියනවනේ. ඔව්
ඊට පස්සේ මේ end එකක් දාන්න ඕනද? නෑ නෑ right ln එකට පස්සේ please enter your name කියලා දැම්මා. ඊට පස්සේ දාන්න ඕනේ read ln එක. read ln. හරි. අපි ලියමු කෝඩ් එක. මෙහෙමයි වැඩේ වෙන්නේ. දැන් මේකේ variables දෙකක් යනවා. එකක් තමයි මේ x කියන්නේ වාර ගාන. ඊට පස්සේ අපි අරයගෙන් අහනවා name එක. ඒකටත් අපිට variable එකක් ඕනේ. මේ variable එකට ළමයි අපි ගන්නවා string. right. code beautiful දානවා. right. ඊට පස්සේ ඔන්න මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. begin. දැන් ඉස්සෙල්ලාම අහන්නේ එයාගේ ප්‍රශ්නයක්. හරි. දැන් ඉස්සෙල්ලාම අපි අහන්න යන්නේ එයාගේ ප්‍රශ්නයක්. එයාගෙන් අහන ප්‍රශ්නෙට අපි right ln එකක් පාවිච්චි කරනවා. කලින් විදිහමයි. එකම ටික මේ. enter your name. මෙයාට semicolon එකක් ඕනේ. ඊගා පෙළියට. හරි. enter your name. ඊට පස්සේ ඒක අපි ආදේශ කරන්න ගන්නවා read ln එකක් අපි ආව name කියන variable එකට ආදේශ කරනවා. හරි. ඔන්න දැන් පළවෙනි duty එක ඉවරයි. ඊට පස්සේ තමයි අර for do එක පටන් ගන්නෙ. for. කියනවා for x කියද එකේ ඉඳන් 10 දක්වා 1 to 10 2 මොකද්ද අපි කරන්නේ right ln එකක් දාලා අපි අර name කියන එක ලියනවා. ඔච්චරයි. දානවා semicolon එක. ගාවට read ln එකක් දුන්නා වැඩ ඉවරයි. end එකක් දුන්නා වැඩ ඉවරයි. අන් කළා බලමු. enter your name ජානක. ඔන්නතරයි. කලින් ඉගෙන ගත්ත දේවල්ම නැවත නැවත එක එක තැන් වලට ආදේශ කරනවා. එතරයි කතන්දරේ. කොහොමද ලිව්වේ? ද නැත්තම් ඔයාලා ලිව්වේ වෙනින් විදියකටද? හරි. ඔය විදියට ලිව්වේ. එළගෙරි. ඒක ෂේප්ද? හරි අපි යන් තව චුට්ටක් ඉස්සරහට. සර් චුට්ටක් ඉන්නේ කියලා ගන්නවා. right. දාගන්න. sorry. දැන් ඉතින් මේක ඔයාලට කරකවන්න පුළුවන් එක එක විදිහට. දැන් මෙතන මෙන්න මෙහෙම දෙයක් කළොත් අපි මේක තව පොඩ්ඩක් වෙනස් කරමු. දැන් අපි දුන්නා මෙයාට වාර ගන්න. අපි දුන්නා මෙයාට වාර ගන්න මෙච්චර වාර ගන්න. ඔයා මේක ස්ක්‍රීන් එකේ පෙන්වන්න කියලා. අපි ඔක වෙනස් කරලා ඇහුවොත් මේක ඔයාට කී වතාවක් මේ තිරේ දිස්වන්න ඕනිද? තිරේ අවුට්පුට් එක විදිහට පෙන්වන්න ඕනිද? කියලා අපි මේක පාවිච්චි කරන කෙනාගෙන් තමයි අපි අහන්නේ වාර ගන්න. මෙතෙන්දී අපි ඇහුවේ මෙයාගේ name එක විතරයි. වාර ගන්න එයාගෙන් ඇහුවේ නැහැ. අපි කලින්ම වාර ගන්න දුන්නා 10යි කියලා. දැන් අපි කරන්න යන්නේ එයාගෙන් අහන්න යනවා ඔයාට වාර කීයක් ඕනිද කියලා. පූටි දැනයි ළමයි මේක වෙනස් කරන්න තියෙන්නේ. මේ බලන්න. මට වාර ගන්න සංඛ්‍යාවන් නිසා මම ඒකට ගන්නවා y කියලා. x එක y දානවා.
දාලා මම ආයේ ප්‍රශ්නයක් ලියනවා. write ln how many times should it be printed? read ln එකක් දෙනවා. මෙයා කියන වාර ගන්න ආදේශ කරගන්න. why? ඊට පස්සේ චුට්ටි වැඩයි මෙන්න මෙතනට y දෙනවා. දැන් බලමු මේක print කරලා. අන්න කොහේ හරි පොඩි වැරද්දක් වෙන්නනවා. මෙතන semicolon එක දැම්මා. enter your name. එනවා චානක. how many times should it be printed? මං කියනවා 15. හරිද බලන්න මේ. මෙයාගෙන් මම ඇහුවා වාර කීයක් වාට print වෙන්න ඕනේද කියලා. ඒකට තමයි මේ පේලිය ලිව්වේ. ඊට පස්සේ ඒ දෙන උත්තරේ මං y වලට ආදේශ කළා. මං ඒ y අර 10 වෙනකොට මෙතනට දැම්මා. එච්චරයි. මහා ලොකු කැටයමක් මේක නෑ. යන්නේ අර ටික අපි ඉගෙන ගත්ත ටිකම කොහෙට හරි අපි ඇඩ් කරගන්න. හරි මේකත් අමතර එකක් විදිහට ලියා ගන්න. 1 to y. ඒ කියන්නේ එකේ සිට y දක්වා කියන එක කියන්නේ මෙතන. මම දා පොඩි වැඩක් කරනවා. මෙතන දෙනවා y. මෙන්නේ නේම් එකට එහා පැත්තෙන් y දීලා මම දෙනවා කමාව. sorry. මේකට Unicode support නෑ ඒකයි. y දීලා කමාවක් දෙනවා. දැන් බලන්න output එක එන හැටි. enter your name. මම දෙනවා ICT වාර ගන්න 10යි. යා සංඛ්‍යාවක් විදිහට ඒක පෙන්නගෙන ගියා. මම යාව තව පොඩ්ඩක් වෙනස් කරනවා. sorry මෙතන y නෙවෙයි x දෙන්න ඕනේ. x දීලා වෙන විදිහට කළාම මෙන්න මෙතන කමාවක් දාන්න බැරි වුණා. හරි ICT වාර ගන්න 10ෙන්. එයා ලස්සනට අර x අගය පෙන්නනවා 1 2 3 4 කියලා පිළිවෙලට. ඇයි මෙතන x කියන්නේ මේ එකේ සිට y දක්වා තියෙන කීවෙනි වාරයද කියන එක. මෙතන y කියන්නේ අපි ඇතුළත් කරන වාර සංඛ්‍යාව. මෙතන x කියන්නේ මේ මොහොතේ ක්‍රියාත්මක කරන කීවෙනි වාරයේද. එතකොට මෙතන x වගේ තමයි මෙයා මෙතනට ආදේශ කරගන්න. එතකොට යා අපිට වාරය පෙන්නනවා. ඊගාවක වෙන් වෙන්න ඕනි කමාවක් දානවා. මට full stop එකක් තියෙන්න ඕනි. එතකොට ලක්ෂණයි ඒක දාන්නේ උඩුකමා ඇතුලේ දාලා ඒකත් වෙන් කරන්න ක්‍රමාවක් දානවා. මේ ක්‍රමාවෙන් කරන්නේ යාළුවා වෙන් කරන එක. යාළුවා separate කරන එක. ඊට පස්සේ name කියන variable එකට එක ඒවා ඇඩ් කරගෙන යන්න පුළුවන් ඉස්සරහට. හරි ඕක ලියලා ඉවර වෙලා මෙසේජ් එකක් දෙන්න. හරි අපි මේ පාඩමේ කෝඩු එකේ අන්තිම පාර්ට් එක අදට කරන අන්තිම පාර්ට් එක. හරි ඊගාව එක එකේ සිට එකේ සිට 10 දක්වා අගයන් ප්‍රතිදානය දැන් මට ඕනි එකේ සිට 10 දක්වා අගයන් ටික මෙයාලා වුණා ප්‍රතිදානය කරගන්න. මම ඒකට තමයි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න යන්නේ. හරි. අපි variable එකක් ගමු. x කියලා variable එකක්ම ගමුකෝ. මම ගන්නවා integer variable එකක්. ඊට පස්සේ මම begin දෙනවා.
මේක සරලයි. කලින් එක තරම්වත් සංකීර්ණ නෑ. හරි. මං කියනවා මෙයාට 4 x එක සමාන කරගන්න 1 to 10 do. 1 to 10 do. ඔයා right ln එකක් දාලා මං කියනවා මේ x වල අගය ලියන්න. හරි. ඔන්න n dot එකක්. මෙයා තේ තියාගන්න ඕනේ නිසා read ln එකක්. බලන්න මෙයා මේ 1 සිට 10 දක්වා මෙයා ලිව්වටක් දාලා. ඔයා ඊට වැඩිය ලොක් ගානක් දුන්නොත් ළමයි ලක්ෂයක් එහෙම දෙන්න එපා. යටට ගිහිල්ලා ඉවරයක් නෙතුයි. 115ක් වෙනවා. එයා ලියා යනවා. හරි. එතකොට මේ x 1 සිට 10 දක්වා do right ln x read ln එකක් දුන්නා. හරි. මේ ගාන දාලා ඔක ලියා ගන්න. 1 සිට 10 දක්වා අගයන් ප්‍රතිදානය කිරීම. හරි. මේක ලියුවද? ඊගායක තමයි 10 සිට 1 දක්වා. 10 සිට 1 දක්වා අගයන් ප්‍රතිදානය කිරීම. දැන් ස්ටෙල් එකේ උනේ 1 සිට 10 දක්වා වැඩි වුණා. දැන් කරන්න යන්නේ 10 සිට 1 දක්වා අඩු කරන්න යනවා. පොඩි වෙනසයි තියෙන්නේ. මෙතනට 10 දුන්නා. මෙතෙන්ට 1 දුන්නා. ඒ විතරක් මදි ළමයි. අඩු කරන්න කියලා කියන්න ඕනි. ඒකට down. 10 සිට 1 දක්වා අගයන් ප්‍රතිදානය කරන්න. වැඩි එකේ ඉඳන් අඩු එකට අඩු වෙනවා නම් අපි එතනට පාවිච්චි කරනවා මෙන්න මෙතෙන්ට මෙන්න මේ. මේ ස්ට්‍රක්චර් එක මේ එන්නේ වැඩි අගය මුලින් ලියනවා. ඊට පස්සේ අපි ලියනවා down to කියලා. ඊට පස්සේ අඩු අගය ලියනවා. දැන් ප්‍රෝග්‍රෑම් එක රන් කළොත් මේ බලන්න එයා අනිත් පැත්තට 10 9 8 7 6 5 4 3 2 1 ආකාරයට තමයි දාන්නේ. මෙන්න මෙතනින් තමයි වෙනස් වෙන්නේ. වැඩි එකේ සිට අඩු අගය දක්වා. හරි. මාතෘකාව දාලා කස්ලියෝ. දැන් මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ෆෝඩු එකේ තියෙනවා පොඩි කතාන්තර ටිකක්. එකක් තමයි අපි ෆෝඩු භාවිතා කරන්නේ යම් කොටසක් ක්‍රියාත්මක වන වාර ගණන නිශ්චිතවම දන්නවනම් භාවිතා කරේ. යම් කොටසක් ක්‍රියාත්මක වන වාර ගණන අපි නිශ්චිතවම දන්නවා. අපි දැන් මෙතන දන්නවනේ වාර ගණන. 10 ඉඳන් 1 වෙනකන් හරි 1 ඉඳන් 5 වෙනකන් හරි අපි දන්නවා ඒකේ සීමාව. ඊට පස්සේ මේකෙදි අපි අර එකක් දෙනවා නේද ස්ටාර්ට් වැලියු එක කියලා. ඒ කියන්නේ ආරම්භක වන අගය. ඊගාවට දෙනවා end value. end value කියන්නේ අවසාන වන අගය. ඊට අපි අර x කියලා ගත්තේ. අපි x කියලා ගන්නෙ. එයාට අපි කියනවා count එකක් කියලා. එහෙම නැත්නම් එයා තමයි අපේ මේකේ ඝනකය. අපි x කියලා එහෙම දාගත්තේ. එයා කරන්නේ අපි මේකට කියනවා loop එකක් කියලා. loop එක කී වාරයක් ක්‍රියාත්මක වී ඇද්දයි එයා ගණනය කරනවා. කිරීම. අපි ඒක සාමාන්‍යයෙන් ගන්න integer වලට. සාමාන්‍යයෙන් integer වර්ගයට අයත්. අනිත් එක තමයි ළමයි කෝඩු එකේදී ස්වංකීයව
එක බැගින් අඩුවීම හෝ වැඩිවීම සිදු වෙනවා. හරි. මෙන්න මේක විශේෂ කරලා දාගන්න යටි. ඒක තව එකක් දාන්න ඕනි. අපි ඒකේ true කියලා පාවිච්චි කරනවා නම් ආරම්භක අගය අවසාන අගයට වඩා කුඩා විය යුතුයි. එක වෙන්නම ඕනේ නැහැ. ආරම්භක අගය අවසාන අගයට වැඩිය කුඩා වෙන්න. අපි down to කියන එක දාන්නේ ආරම්භක අගය අවසාන අගයට වඩා විශාල විය යුතුයි. එතකොට තමයි down to ගන්න. හරි. ඕක දාගන්න. හරි. අපි අද දවසට කරන මේ පොඩු එකේ අන්තිම එක කරලා දාමු. තව පොඩි අභ්‍යාසයක්. ආදානය කරනු ලබන සංඛ්‍යා පහක එකතුව තෙවීම. මේක කියන්නේ මෙයා අපිට කියනවා සංඛ්‍යා පහක් ආදානය කරන්න. අන්නේ සංඛ්‍යා පහේ එකතුව තමයි දැන් හොයන්න යන්නේ. ඒ කියන්නේ මෙයා අපිට දෙනවා enter මෙන්න මේ වගේ output එකක්. හොඳ enter 5 number කියලා මෙයා අපෙන් කියනවා. අපි එකක් enter කරනවා, තව එකක් enter කරනවා, තව එකක් enter කරනවා, තව එකක්. ඊට පස්සේ මෙයා කියනවා the total sum of 5 numbers is කියලා මෙයා ඉස්සරහින් කියනවා එකතුව. එතකොට කීයද 5යි 4යි 9යි 12යි 18යි 19යි කියලා එකතුව කියන. මෙන්න මේ වගේ වැඩක්. එයා අපිට කියනවා end 5 numbers 5 end කරන්න කියලා. හරි. එලි. ඔන්නෝක අපි මේ මගේ කෝඩ් එක ගහන්නම්. අපිට variables ඕන වෙනවා 3ක්. වාර ගන්නට ගන්නවා x කියන එක, සංඛ්‍යාවට ගන්නවා n කියන එක, එකතුවට ගන්නවා sum කියන එක. හරි. ඊට පස්සේ අපි මේ කෝඩ් එක පටන් ගන්නකොට මෙයාට ඉස්සෙල්ලාම හඳුන්වලා දෙනවා මේක අත්‍යවශ්‍ය පාර්ට් එකක් නෙවෙයි. sum කියන්නේ බිඳුව කියලා. ආරම්භය. ඊට පස්සේ ඔන්න වාර ගන්න කියන්නේ. for x සංඛ්‍යා පහක් නේ අපිට ඕනි. 1 2 5 අන්න. අපි දැන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න යන්නේ begin begin එකක් ඕනේ. right ln එකක් දීලා කියනවා enter number. හරි. කොහොමද හිතන්නේ බලන්න. පරිජයයක් තියෙනවා. read ln එකක් දැම්මා. මේ දෙන එක අපි n කියන එකට ආදේශ කරනවා. ඊට අපි sum එක ගන්නවා. නැවතත් sum කියන එකට එකතු කරනවා. මෙන්න මෙතන ලබා දුන්න සංඛ්‍යාව n කියන එක. ඊට පස්සේ අපේ ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. මම මෙයාට ලියනවා right ln එකක් අගය ප්‍රතිදානය කරන්න කියලා. total is කියලා ඔහොම දාලා සමාවත් දාලා සම්පූර්ණ කරන්න. ඔය චුට්ටක් බලාගෙන ඉන්න. ඊපස්සේ read ln එකක් දැම්මා වැඩි ඉවරයි. dot එකක් දැම්මා. බලමු මේක ඉස්සෙල්ලා run කරලා එක දණක වරද්දක් වෙන්නවා. කොතනද
ආවෙන්න කරන සමාන ලකුණු දාලා නැහැ. end number 1 end number 2 3 4 5 5යි 4යි 9යි 12යි. ඔන්න ඔහොම එකක් තමයි අපි මේ ලියන්න යන්නේ. එමුගේ. සංඛ්‍යා 5. end number x y x n sum කියනවා ඉන්ටිජර් කරලා අරන් තියෙනවා. මෙතන ආරම්භයේදී අපි සම් බිඳුව ගන්නවා. ඊට පස්සේ x කියන්නේ වාර ගණන 1 to 5 එකේ සිට 5 දක්වා. to 5 එකේ සිට 5 දක්වා. ඊට පස්සේ මේ මෙතන පේලි දෙකක් තියෙන හන්ද දෙන්න තුනක් තියෙන හන්ද තමයි මේ begin එකක් දාන්නේ. මේ begin එකයි end එකයි අතර ලියන්නේ පේලි තුනක් තියෙන නිසා. අපි සංඛ්‍යාව මොකක්ද කියලා අහන right ln එකක් දීලා තියෙනවා. ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේක end number කියන එක. එයා දෙන උත්තරය ආදේශ කරගන්න n එකක් දීලා තියෙනවා. ඒතර මොකක්ද දෙන්නේ? මෙතන sum එක සමාන වෙනවා. මේ සම් අර බිඳුවට එකතු වෙනවා ඔයා ලබා දුන්න අගය. ආය පාරක් රිපීට් වෙනවා. එතකොට මෙතන ඔයා දුන්නේ 1 නම් ඉස්සෙල්ලා පාර මේකට ඔයා ඊගා පාර ලබා දෙන සංඛ්‍යාව එකතු වෙනවා. රිපීට් වීමක් මේක වෙන්නේ. මෙන්න මේක ප්‍රශ්න ලියලා කෝඩ් එක කොහොම දාගන්නකො මම මේ ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් ලස්සන කරන්න යනවා. හොඳට right ln please enter 5 numbers. මේවා අමතර වැඩ මේ දාන්න යන. අමතර වැඩ කියන්නේ පොඩි පඬිත වැඩ. right ln plan. ඊට පස්සේ මෙතන මෙන්න මෙහෙම එකක්. නම්බර් කියලා දාලා මේ කලින් කිව්ව එකක්. හොඳ සමාවක් දාලා මන් දෙනවා අර වාර ගන්නට ගත්ත විචල්ලේ x එක. මම පොඩ්ඩක් ලස්සන කළා ප්‍රෝග්‍රෑම්. දැක්කද? please enter 5 number. පොඩි ෆෝල්ට් එකක්. 10 12 10 අනේ ගහන ගියා ඉවරයි. 10යි 12යි 13 ආසතයි. මෙන්න අපේ අවුට්පුට් එක 1යි 2යි 3යි 4යි 5යි. දැන් මෙතනදී මෙයා එන්නේ පේලියක් යට පේලියක් මේ විදිහට. මම මෙතන right එකේ right ln එකේ ln මකනවා. අන්න බලන්න. එතකොට ආපු විදිහද? ආයා ඊගා පේලියකට ගෙනියන්නේ නැහැ අපිව. ඒ පේලියම තමයි. හරි. ඕක තමයි අපේ අද දවසේ අවසාන ප්‍රෝග්‍රෑම් එක. ඔන්නෝම විවිධ වෙනස්කම් කරන්න පුළුවන්. කර බලන්න. ඊට පස්සේ ආටෝ ඉන්නම් තව මේකට ඇවරේජ් එක අපිට හොයන්න දාන්න පුළුවන්. අපි ඇවරේජ් එක හොයනවා නම් ඉන්ටිජර් හරියන්නේ ළමයි. මොකද බෙදිලා එනකොට දශම සංඛ්‍යා යන්න පුළුවන්. ඒකෙන්ද රියල් කියන එක දෙනවා. ඒතකොට අපිට මෙතන ඇවරේජ් එකක් හොයත හැකි. අපි ඇවරේජ් එක කැල්කියුලේට් කරගන්න ඕනි. ඒක end එකෙන් පස්සේ වෙන්නේ. හොඳේ. අපේ
sum එක බෙදන්න ඕනේ වාර ගණනින් වාර ගන්න x ඊට පස්සේ right ln එකක් දාලා එන්න average is කියලා avg කියලා දාතන අන්න දැන් බලමු දීලා 10යි 20යි 30යි 40යි 50යි දැන් ඉතින් ඒකව හදලා බලත හැකි කරලා බලන්න වැඩේ හරි අපි අදට වැඩේ නවත්තමු රෙකෝඩින් එක දානවා ඒකත් ආය පාරක් බලන්න